මහා සංග්‍රාමයක රුදුරු හෝරාව එළඹෙමින් තියෙනවා. ඇමරිකානු B-51 බෝම්බ හෙළන යාන ට්‍රේරහන අහස ගිනිබත් කරද්දී හෝමුස් සමුද්‍ර සන්ධයේ ඉරාන නාවික බලයන් 16ක් මිසයිල ප්‍රහාර හමුවේ දූවිලි වෙලා ගියා. ට්‍රම්ප්ගේ දැඩි නියෝග හමුවේ මැද පෙරදිග ලෝක මහා යුද්ධයක අද්දරටම පැමිණලා තියෙනවා. මෙහි මහා විනාශයක ආරම්භයද නැතිනම් ඉරානයේ අවසානයේද? තප්පරෙන් තප්පරේ උණුසුම් වන යුද පිටියේ සැබෑ තොරතුරු කිහිපයක් මෙන්න. අයිබෝවන් සියලු දෙනාටම සුබ දවසක් වේවා. ඒ වගේම තමයි ලෝකයට සාම උදා වේවා අපේ ප්‍රමුඛතම ප්‍රාර්ථනාව. හැමදාම ගෙවුණු පැය කිහිපයේ විශේෂ අවධානයට ලක්වෙච්ච සිදුවීම් රාශියක් තිබෙනවා. ඒ අතරින් ඉරාන නැව් 16ක් විනාශ කරපු ආකාරය, ගුවන් ප්‍රහාර එල්ල වෙච්ච ආකාරය, ගුවන් ප්‍රහාර සඳහා භාවිතා කරපු ගුවන් යානා, එම ප්‍රදේශ සහ විනාශයන් පිළිබඳව කෙටි වාර්තාවක් ඔබ හමුවේ තබන්නයි මේ වෙනද ආකාරයටම සූදානම්. විශේෂයෙන්ම අපි පළවෙනුවට අවධානය යොමු කරන්නේ මේ ප්‍රහාර සිදුවෙච්ච ආකාරය ගැන ඔබට කියන්න. 2026 මාර්තු මාසයේ 11 වෙනිදා යුද පිටි තත්ත්වය අතිශය දරුණු අධිරයකට පැමිණලා තිබුණා. ඔබ දකින්න ඇති ප්‍රබල ප්‍රහාර ඊයේ දවසේ එල්ල වෙනවා. ඒ වගේම තව වෙනකුත් ඒ ආකාරයෙන්ම තියෙනවා කියලා තමයි සජීවී පුවත් දෙහා බැලුවට පස්සේ තියෙන්නේ. ඒ වගේ තමයි ගුවන් ප්‍රහාර මාලාව හුදෙක් බෝම්බ හැලීමකට එහා ගිහිලා මූලෝපායික ලෙස තමයි ක්‍රියාත්මක වෙන්නේ. විශේෂයෙන්ම මේ ප්‍රහාර සිද්ධ වෙන්නේ මෙන්න මේ විදිහට. ප්‍රහාර සඳහා භාවිතා කරන්නේ පස්වන පරම්පරාවේ යානා සහ ඉන්විසිබල් ප්‍රහාර. විශේෂයෙන්ම ඇමරිකානු සහ ඊශ්‍රායල ගුවන් හමුදා ඒකාබද්ධව ඉරාන ගුවන් ආරක්ෂණ පද්ධතිය අකර්මණය කිරීමේ මෙහෙයුමක නිරත වුණා. F-35 සහ F-22 ගුවන් යානා තමයි මේවට භාවිතා කරන්නේ. විශේෂයෙන්ම ඉරානයේ රේඩාර් පද්ධතිය වලට අසු නොවන පරිදි ඇතුළු වෙච්ච මේ යානා මගින් ඉරානයට ප්‍රබල හානියක් සිද්ධ කරන්න සමත් වෙලා තිනවා. විශේෂයෙන්ම S-300 සහ S-400 මිසයිල් ආරක්ෂණ පද්ධති විනාශ කරලා තිනවා කියලා තමයි සඳහන් කරන්නේ ඉරානය තුල තියෙනවා. ඒ වගේම තමයි ඉලක්කගත ප්‍රහාර පැත්‍ර හැරුණට පස්සේ ටෙහරානයේ පිහිටි ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ භූගත බංකර සහ සංවේදන කුළුණු ඉලක්ක කර ඉතා නිවැරදි ප්‍රහාර එල්ල කරලා තිබුණා. මේ ප්‍රහාර පැත්තට හැරුණට පස්සේ අපිට පේන්නේ ටෙහරානයට විතරයි ප්‍රහාර එල්ල කරන්නේ. හැබැයි ටෙහරානය කියලා කියන්නේ අර කලාප 31කින් එක කලාපයක් විතරයි ඉරානය ඇතුලේ. එතකොට ටෙහරානයට තමයි දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන්නේ. හැබැයි අනිත් කලාප 30ම ඒ ආකාරයෙන්ම තියෙනවා. අපිට පේන විදිහට ඇමරිකානු බුද්ධි අංශ අසමත් ඒ කලාප 30 තියෙන තොරතුරු ලබා ගන්න. ඒ වගේ තමයි මිසයිල් ගබඩා සහ භූගත මධ්‍යස්ථාන වල ප්‍රහාර එල්ල කිරීම පැත්තට හැරුණාට පස්සේ සිරස්තවල නිතර සඳහන් වුණේ ඉරානයේ මිසයිල් නගර මිසයිල් සිටිස් කියලා හඳුන්වන භූගත ගබඩා සංකීර්ණ පිළිබඳව. බංකර් බිඳින බෝම්බ නැත්නම් බංකර් බස්ටර්ස් ඇමරිකානු B-2 ස්ප්ලිට් යානා මගින් අඩි 100 ගණනක් පොළොව යටට පිහිටි මිසයිල් ගබඩා විනාශ කිරීම සඳහා විශේෂ බෝම්බ භාවිතා කරලා තියෙනවා කියලා කියනවා. ඒ වගේ තමයි දෙවන පෙළ ප්‍රහාරයක් කරත් මෙහිදී සඳහන් වෙනවා. විශේෂයෙන්ම පළමු ප්‍රහාරයෙන් පස්සේ ඉතුරු වූ මිසයිල් දියත් කිරීමේ මධ්‍යස්ථානය හොයාගෙන ගිහිලා ඩ්‍රෝන් යානා මගේ නිරන්තර නිරීක්ෂණ සහ ප්‍රහාර එල්ල කරනවා කියනවා ඉරානයේ ඇතුලේ. ඒ වගේ තමයි මේක ඇතුලේ තව දෙයක් සිද්ධ වෙනවා ඊයේ දවසේ සහ මේ වෙනකන් සිද්ධ වෙන වාර්තා පැත්තට හරිනට පස්සේ පාසල් ප්‍රහාරය සහ බුද්ධියන් සසාර්ථක වීමක් තියෙනවා ඇමරිකාවේ. මේ වඩාත්ම ආందోලනාත්මක පුවත උනේ අර පළවෙනි ප්‍රහාරයේදී ඉරානයේ කේමන් ප්‍රදේශයේ පාසලකට එල්ල වෙච්ච ප්‍රහාරය. මේක වැරදි හඳුනා ගැනීමක් වගේම ඇමරිකානු බුද්ධියන්ස විශ්වාස කරලා තිබුණේ එම ගොඩ නැගිල්ල ඉරාන හමුදාවේ මධ්‍යම පාලන මැදිරියක් කියලා. නමුත් ඒ සිවිලියන් සහ දරුවන් පිරි ස්ථානයක් බව පස්සේ තමයි තහවුරු වෙන්නේ. මේ ප්‍රහාර එල්ල කරාට පස්සේ ඒකෙන්ම පැහැදිලි වෙනවා මේ ඇමරිකාව මේ කියන තරම් ප්‍රහාර එල්ල වෙනවාද හරියටම ස්ථාන වලට ප්‍රහාර එල්ල කරනවාද කියන එක පිළිබඳව ගැටලුවක් තියෙනවා. විශේෂයෙන්ම ළමයි ඉන්න ස්ථානයක් හඳුනා ගන්නට බැරි වෙච්ච ඇමරිකානු බුද්ධියන්ස ඒ ප්‍රහාර පිළිබඳව මේ කියන ප්‍රහාර පිළිබඳවත් දසදහස් ගුණකින් තවදුරටත් හරබැර අරලා ගන්න වෙන තත්ත්වයක් තියෙනවා කියලා තමයි මට පේනෙන්න තියෙන්නේ. මේ දවස ගානේ දිනපතාම මොහොතින් මොහොත යුද්ධයේ සිදුවෙන සිදුවීම් දිහා බලන් ඉන්න පුද්ගලයෙක් විදිහට. විශේෂයෙන්ම මානුෂීය හානිය පැත්තට හැරුණාට පස්සේ මේ ප්‍රහාරෙන් දරුවන් සිවිලියන් 60කට අධික පිරිසක් මිය ගිහිලා තිබුණා. ඒක ජාත්‍යන්තර වශයෙන් ඇමරිකාවට දැඩි බලපෑමක් එල්ල කළා කියලා තමයි සිරස්තරවල සඳහන් වෙන්නේ. මේ 60ක් නෙවෙයි මගේ මතක හැටියට 165ක්. නමුත් සමහර වාර්තාවල මේක සඳහන් කරන්නේ අඩු වැඩි කරලා. මේ නාවික සයිබර් යුද්ධයකුත් මේක ඇස්ස අපිට දකින්න තියෙනවා. ගෝරන්ට අමතරව මුහුදේ ඩිජිටල් අවකාශයේ දැඩි සටනක් මුහුදේ ඒ වගේම තමයි ඩිජිටල් අවකාශයේ දැඩි සටනක් ක්‍රියාත්මක වෙනවා මේ වෙද්දී. හොමෝස් සමුද්‍ර සංධිය පැත්තට හැරුණාට පස්සේ ඉරානයේ විසින් අර මුහුද යට බොම C- අතුරුලා ලෝකයේ ප්‍රධානතම තෙල් ප්‍රවාහන මාර්ගය අවහිර කිරීමට උත්සාහ කළා වගේම ඇමරිකානු නාවික හමුදාව ඉවත් කිරීමට සටන් වැදුණා කියලා ඇමරිකානු වාර්තාවල සඳහන් කරන්නේ. ඒ වගේම තමයි ඉලෙක්ට්‍රොනික වෝර්ෆෙයාර් එකක් මෙතෙන් දකින්න පුළුවන්. විශේෂයෙන්ම ඉරාන මිසයිල් පද්ධතිවල පාලනය අඩාර කිරීම සඳහා ඇමරිකාව විසින් ප්‍රබල විද්‍යුත් චුම්බක තරංග භාවිතා කරනවා කියලා සඳහන් වෙනවා. ඒ වගේම තමයි ඉරානයේ ප්‍රතිප්‍රහාර පැත්තට හැරුණාට පස්සේ
ඉරානය නිහඬව ඉන්නේ නැහැ මේ ප්‍රහාර හමුවේ. ඔවුන් සතු ඉතිරි මිසයිල් බලය යොදාගෙන ප්‍රතිප්‍රහාර ඒගොල්ලෝ එල්ල කරනවා. විශේෂයෙන්ම ඊශ්‍රායලයේ පැත්තට පස්සේ ඊශ්‍රායලට මොනවද සිද්ධ වෙච්ච ප්‍රහාර? ඉරානයේ ඉඳලා එල්ල කරපු බැලිස්ටික් මිසයිල් කිහිපයක් ඊශ්‍රායලයේ ටෙල් අවීව් නගරය අතරට පතිත වෙනවා. එයින් නගරයේ ආරක්ෂක සයිරන් නාද වෙනවා. ඒ වගේම තමයි ඩ්‍රෝන් රංචු කතාවක් අලුත් වචනයක් එකතු වෙනවා. ඩ්‍රෝන රංචු පිටින් කුඩාන් ඩ්‍රෝන යන 100 ගණනක් එකවර ඇමරිකානු නාවික නැවදේශයට එල්ල කරලා ඒවායේ ආරක්ෂක පද්ධතිය අඩාල කිරීමට ඉරානය උත්සාහ කරා කියලා සඳහන් වෙනවා. ඒ වගේම තමයි මේ සමස්ත තත්ත්වය අනුව 2026 මාර්තු 11 වෙනිදා සහ මේ වනතෙක්ම හුදෙක් දේශ සීමා ගැටුමක් නෙව ලෝකයේ බලවතුන් ඍජුවම සම්බන්ධ වෙච්ච තාක්ෂණික සහ මාරාන්තික මහා පරිමාණ යුද්ධයක දවසක් විදිහට පැහැදිලි වෙනවා. මේවා තවමත් අවසන් නැහැ මේ වාර්තාවල හැටියට. ඒ අනුව ප්‍රධාන සිදුවීම් කිහිපයක් මේ පැත්තට අපිට ගියාට පස්සේ ගලපන්න පුළුවන්. ඉරාන පාසලකට එල්ලවෙච්ච ප්‍රහාරය පිළිබඳව මූලික පරීක්ෂණ වාර්තාවක් එනවා. පැරණි බුද්ධි තොරතුරු මත පදනම්ම ඇමරිකානු ප්‍රහාරය එල්ලලා තිනවා කියන එක තහවුරු කරනවා. එතකොට ට්‍රම්ප් පාලනයේ පරස්පර ප්‍රකාශ ටිකක් හමු වෙනවා. යුද්ධය පවතින කාලය පිළිබඳව දවල මන්දිරයෙන් විවිධ අදහස් ප්‍රකාශ කරනවා. අනිත් පැත්තට ගියාට පස්සේ ඉරාන නාවික යාත්‍රා විනාශ කිරීම හොමුස් සමුද්‍ර සන්ධියේ බෝම්බ ඇටවීමට උත්සාහ කළ යාත්‍රා 16ක් තමයි ඇමරිකාව විසින් විනාශ කරා කියලා කියන්නේ. හැබැයි ඒකට ප්‍රතිචාර දක්වලා තියෙන ඉරානය අපි බලමු කොහොමද ප්‍රතිචාර දක්වලා තියෙන්නේ කියලා. ඒ වගේම තමයි තෙල් මිල ඉහළ යාම පැත්තට හැරුණාට පස්සේ මැද පෙරදිග අරබුදයේ හැම ගෝලීය තෙල් මිල තවදුරටත් ඉහළ යමින් තියෙනවා. ඒ වගේම තමයි ලෙබනනයට ඊශ්‍රායල ප්‍රහාර එල්ල වෙනවා. බේරුට් අගනුවර සහ දකුණු ලෙබනනයේ හිස්බුල්ලා මධ්‍යස්ථාන ඉලක්ක කරලා ප්‍රහාර එල්ල වෙනවා. ඒ වගේම තමයි ටෙහෙරානයේ තත්ත්වය පැත්තට හැරුණාට පස්සේ ඉරාන අගනුවරට එල්ල වෙච්ච ගුවන් ප්‍රහාර නිසා ගොඩනැගිලි පවා සෙලවුණා කියලා CNN වාර්තාකරුවන් සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි ඉරානයේ ප්‍රතිචාරය පැත්තට හැරුණාට පස්සේ ඇමරිකානු නාවික නැව පැමිණ නැතෙක් තම හමුදා සීරුවෙන් ඉන්නවා කියලා ඉරානය ප්‍රකාශ කරනවා. එහෙම ඉරානය ප්‍රකාශ කරනවා ඔයගොල්ලෝ එන්න අපි බලන් ඉන්නවා කියලා. ඒ වගේම තමයි ඕස්ට්‍රේලියාව පැත්තට හැරුණාට පස්සේ දේශපාලන රැකවරණ එල්ලනවා. විශේෂයෙන් ඉරාන කාන්තා පාපන්තු කණ්ඩායම ඊඩිකාම් පිරිසකට ඕස්ට්‍රේලියාවේ රැකවරණය හිමි වෙලා තියෙනවා. ගල්ෆ් කලාපයේ පැත්තට හැරුණාට පස්සේ එක්සත් අරාබි එමිරාත් රාජ්‍යයේ තෙල් පහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙනවා. ඒ වගේම තමයි මේ කතා එක මහජන මතයක් කියන එක පැත්තට හැරුණාට පස්සේ යුද්ධයේ හේතුවෙන් ඇමරිකාව අනාරක්ෂිත බවට එරට වැසියන් අතර මතයක් පවතිනවා කියලා නැවතම විමසුම් වාර්තා සඳහන් කරනවා. ඊළඟට අපි අවධානය යොමු කරන්නේ ඉරාන නාවික යාත්‍රා 16ක් විනාශ කර ආකාරය පිළිබඳව තාක්ෂණික සහ යුද්ධමය මෙහෙයුම ගැන. දැන් 10-11 මේ දක්වාම ඇමරිකාව මධ්‍යම අනදෙන මූලස්ථානය ක්‍රියාත්මක කළ මේ මෙහෙයුම හොමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව ඉතාමත් තීරණාත්මකව සිද්ධ වෙච්ච නාවික මෙහෙයුමක්. මෙහිදී ඉරාන නාවික යාත්‍රා 16ක් විනාශ කරා කියලා තමයි කියන්නේ. මෙහෙයුමට හේතුව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය විසින් හොමුස් සමුද්‍ර සන්ධියේ බෝම්බ ඇටවීමට සූදානම් වන බවට ඇමරිකානු බුද්ධ්‍යංශ වලට තොරතුරු ලැබිලා තිබුණා. ලෝකයේ තෙල් සැපයීමෙන් 20%ක් ගමන් කරන මේ මාර්ගය අවහිර කිරීම වැළැක්වීම සඳහා ඇමරිකාව මේ පූර්ව ආරක්ෂිත ප්‍රහාරය එල්ල කරා කියලා උන් සඳහන් කරනවා. ප්‍රහාරය එල්ල කරපු ආකාරය පිළිබඳවත් වාර්තා තියෙනවා. ඉලක්ක හඳුනා ගැනීමක් ඉරාන වලට ආසන්නව හොමුස් සමුද්‍ර සන්ධියේ නවතලා තිබිච්ච බෝම්බ ඇටවීම සඳහා විශේෂයෙන් සකස් කළ කුඩා ප්‍රමාණයේ වේගවත් යාත්‍රා 16ක් රේඩාර් සහ ඩ්‍රෝන මගින් හඳුනාගෙන තිබුණා කියලා කියන්නේ. භාවිතා කරපු අවි පැත්තට හැරුණාට පස්සේ මේ ප්‍රහාරය සඳහා ඇමරිකානු නාවික හමුදාවේ තොහමක් මිසයිල් සහ ගුවන් හමුදාවේ නිර්මාණ රහිත ප්‍රහාරක යාන භාවිතා කරලා තියෙනවා. විශේෂයෙන්ම මද්ද්‍රව්‍ය ව්‍යාපාරකරුවන්ගේ යාත්‍රා හඹා යාමට භාවිතා කරන නවීන තාක්ෂණය මෙහිදී යොදාගත් කියලා තමයි ට්‍රම්ප් ජනාධිපතිවරයා සඳහන් කරන්නේ. විනාශයේ පැත්තට හැරුණාට පස්සේ මේ නිකුත් කරලා තියෙන වීඩියෝ දර්ශන වලට අනුව මේ යාත්‍රා 16ම මොහොතේ නවතා තිබියදී එකින් එක මිසයිල් ප්‍රහාරවලට ලක් කරලා තමයි විනාශ කරලා තියෙන්නේ. එතකොට අර මුලින් කියපු මේ කතාවත් එක මේකේ පොඩි පරස්පරතාවයකුත් තියෙනවා. එතකොට දේශපාලන පරස්පරතාව පැත්තට හැරුණාට පස්සේ මේ සිදුවීමේදී ට්‍රම්ප් ජනාධිපතිවරයා සහ හමුදා අංශ අතර සංඛ්‍යාලේඛන පිළිබඳව යම් පරස්පරතාවයක් තියෙනවා මම කිව්ව එකම තමයි. එතකොට ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරන්නේ අක්‍රියව තිබුණ බෝම්බ දමන යාත්‍රා 10ක් විනාශ කරා කියලා. පස්සේ නිල වශයෙන් තහවුරු කරනවා යාත්‍රා 16ක් සම්පූර්ණයෙන් විනාශ කරා කියලා. මේ මෙහෙයුමේ ප්‍රතිඵලය පැත්තට හැරුණාට පස්සේ මේ ප්‍රහාරයෙන් පස්සේ ඉරානය සතු බෝම්බ ඇටවීමේ හැකියාවන් සැලකිය යුතු ප්‍රමාණයක් විනාශ වුණා කියලා ඇමරිකාව ප්‍රකාශ කළත් ඉරානය ප්‍රකාශ කරන්නේ Taman සතු තවමත් 80%කට වඩා වැඩි කුඩා යාත්‍රා ප්‍රමාණයක් ඉතිරි වෙලා තියෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ තව 100 ගණනක් තියෙනවා කියන එක. මේ ප්‍රහාරයෙන් පස්සේ ජනාධිපති ට්‍රම්ප් දැඩි අනතුරු හැඟීමක් කරලා කියා සිටියේ ඉරානය එක බෝම්බයක් හෝ මුහුදේ අතුරා තිබේ නම්
ඒවා වහාම ඉවත් කළ යුතු බවත් එසේ නොවුනොත් මීට පෙර කිසිදා නොදුටු මට්ටමේ මිලිටරි ප්‍රහාරයක් දීමට සිද්ධ වෙනවා කියන එක තමයි සඳහන් කරන්නේ. මේ නාවික මෙහෙයුම් පස්සේ ලෝක තෙල් මිල තවදුරටත් ඉහළ යනවා. බොහෝ වෙළඳ නැව එම කලාපය හරහා ගමන් කිරීම తాවකාලිකව නතර කරනවා. ඊළඟට අපි අවධානය යොමු කරා අවසාන වශයෙන් ඉරානය විසින් සහ මේ ප්‍රහාර සිද්ධ වුණේ කොහෙද කියන එක පිළිබඳව විශේෂයෙන්ම ඉරානය තම මිසයිල් සහ ඩ්‍රෝන බලය දාගෙන රටවල් කිහිපයකට ඉලක්ක විදියට රටවල් කිහිපයක ඉලක්ක වෙත ප්‍රතිප්‍රහාර එල්ල කරා. විශේෂයෙන්ම ඊශ්‍රායලයේ පැත්තට හැරුණට පස්සේ ඉරානය විසින් එල්ල කරන බැලිස්ටික් මිසයිල් වර්ෂාවක් තිබුණා. ටෙල් අවීව් සහ අස්කලොන් වගේ ප්‍රධාන නගර ඉලක්ක කරගෙන තිබුණා. බොහෝ මිසයිල් ගුවනයේදීම විනාශ කළා. සමහර කොටත් නේවාසික ප්‍රදේශවලට පතිත වෙලා හානි සිද්ධ වෙලා තිනා කියලා මේ මම නෙවෙයි කියන්නේ. මේ CNN තමයි කියන්නේ. සෞදි අරාබිය පැත්තට හැරුණාට පස්සේ සෞදි අරාබියේ ප්‍රින්ස් සුල්තාන් ගුවන් කඳවුර ප්‍රින්ස් සුල්තාන් එයා බේස් එක එරට නැගෙනහිර පළාතේ තෙල් පිරිපහදු ඉලක්ක කර මිසයිල් 7ක් එල්ල කළ නමුත් සෞදි ආරක්ෂක පද්ධතිය ඒවා ව්‍යර්ථ කරලා තියෙන එකක්වත් වැටිලා නැහැ ගහලා තියෙන ඉරානයෙන්. ඊට පස්සේ පර්සියානු ගල්ෆ් සහ හෝමුස් සමුද්‍ර සංධිය පැත්තට පස්සේ මේ යුද්ධයේ තීරණාත්මක කලාපය තමයි දැන් මේ ප්‍රදේශය ඉරානය විසින් ජපානයට සහ තායිලන්තයට අයත් වෙළඳ නෞකා 3කට ප්‍රහාර එල්ල කරලා තිබුණා. එමගින් මුහුදු මාර්ග අවහිර කිරීමට උත්සාහ කරලා තිනවා. ඉරාකය සහ කටාර පැත්තට හැරුණාට පස්සේ ඉරාකයේ පිහිටි ඇමරිකානු තානාපති සහ දේශපාලන මධ්‍යස්ථානවල ඩෝන ප්‍රහාර එල්ල වෙලා තියෙනවා වගේම කටාර් දේශ සීමා ආසන්නයටත් මිසයිල් පතිත වෙලා තියෙනවා. ඕමානයේ පැත්තට හැරුණාට පස්සේ ඕමානයේ සලාලා වරාය ආසන්නයට එල්ල වෙච්ච ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් ඒ විශාල ගින්නක් හටගෙන තිබුණා. ඊට පස්සේ ඉරානය තුල ප්‍රහාරයට ලක්වෙච්ච ප්‍රදේශ කීපයකුත් තියෙනවා. ඇමරිකානු සහ ඊශ්‍රායල් හමුදාව විසින් මේ ඉරානයේ පළාත් 10කට අධික සංඛ්‍යාවක් ඉලක්ක කර ඉලක්ක 5500කට වඩා ප්‍රහාර එල්ල කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා. හැබැයි මේ පහර දෙමින් යුද්ධය ආරම්භ වූ දිනයේ සිටම සිද්ධ වෙච්ච දේවල්. එතකොට ටෙහෙරානයේ පැත්තට හැරුණාට පස්සේ අගනුවර පිහිටි යුද මුලස්ථානයේ සංනිවේදන මධ්‍යස්ථාන රජයේ ප්‍රධාන ගොඩනැගිලි වලට දැඩි ගුවන් ප්‍රහාර එල්ල වෙනවා. බන්දර් අබ්බාස් පැත්තට හැරුණාට පස්සේ මේ පිහිටි නාවික කඳවුරක් ඉලක්ක කරගෙන එල්ලෙච්ච ප්‍රහාරයක් තිබුණා. එතකොට ගැහැණු ළමයින්ගේ පාසලකට අර ඉස්සෙල්ලා ගියා පාරයකට වැරදිමකින් මිසයිල් පතිත වෙලා 160කට අධික පිරිසක් මිය ගියා. අර ඉස්සෙල්ලා ගියාපු කතාව. ඒකම සමහර වාර්තාවල 60යි, සමහර වාර්තාවල 165යි, සමහර වාර්තාවල 160යි. ටබ්රිස් පැත්තට සහ ඉස්සපහන් පැත්තට හැරුණාට පස්සේ මේ නගරවල පිහිටි හමුදා අනදෙන මධ්‍යස්ථාන සහ න්‍යෂ්ටික පර්යේෂණ ආයතන ප්‍රදේශවලට දැඩි බෝම්බ ප්‍රහාර එල්ල වෙනවා. එතකොට ඉස්සපහන් පිහිටි රුසියානු කොන්සල් කාර්යාලයටත් මෙහිදී හානි සිද්ධ වෙනවා. ඊට පස්සේ අබාදාන් පැත්තට හැරුණාට පස්සේ ඉරානයේ ප්‍රධානතම තෙල් පිරිපහදුවක් වෙන අබාදාන් පිරිපහදුවට ප්‍රහාර එල්ලවීම නිසා ඉරානය පුරා බල ශක්තිය අර්බුදයක් මේ වෙද්දී විදුලිය බිඳ වැටීම් පවා වාර්තා වෙලා තියෙනවා. ඊට පස්සේ කර්මාන්සා සහ කුම් පැත්තට හැරුණාට පස්සේ මිසයිල ගබඩා කරලා තියෙනවා කියලා සැක කරන භූගත මධ්‍යස්ථාන ඉලක්ක කරගමින් බංකර් බින්දින බෝම්බ ප්‍රහාර එල්ලලා තියෙනවා. වත්වන් තත්ත්වයේ පැත්තට අපි හැරුණාට පස්සේ ඉරානය, ඇමරිකාව, ඊශ්‍රායලය මේ සමස්ත ප්‍රහාර නිසා මියගිය ප්‍රමාණය 1800කට වඩා වැඩි. ඒ වගේම ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අවසන් වෙලා තියෙනවා. මගේ මතකය හරිනම් ලෙබනයේ රෆාවල මිලියන 1.5කට වඩා වැඩි පිරිසක් මේ වෙද්දී අවතන් වෙලා තියෙනවා. මරණ බියෙන් ඉන්නවා. ඒගොල්ලන්ට යන්න තැනක් නැහැ. ඒතර මේ සමස්ත සිදුවීම මේ ඊයේ සහ මේ වෙනකොට පවතින මේ සමස්ත සිදුවීමම අපි කොටස් 4කට ගලපලා ගත්තොත් යුද පිටියේ වර්ධනය, ඒ පැත්තට යුද පිටියේ වර්ධනයේ පැත්තට හැරුණාට පස්සේ අපිට ගන්න පුළුවන් ටෙහෙරානයට එල්ල වෙච්ච ප්‍රහාර. උතන ඇමරිකානු B-52 බෝම්බ හෙළන යානා, ඒ වගේම ඊශ්‍රායල් F-35 යානා එක්ක ඉරානයේ අගනුවර වෙන ටෙහෙරානයට සහ ඉන්න ඔබට ප්‍රහාර එල්ල කරලා තිනවා. ඉලක්ක පැත්තට හැරුණාට පස්සේ ඉරානයේ බැලිස්ටික් මිසයිල් නිෂ්පාදන මධ්‍යස්ථාන ගබඩා සංකීර්ණ සහ ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ මූලස්ථාන පාසලකට එල්ල වෙච්ච ප්‍රහාරයත් එක්ක පළවෙනි කොටස. දෙවෙනි කොටස අපි ගන්නවා දේශපාලනික තීරණ සහ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ භූමිකාව. සීමා රහිත යුද්ධය, කාලයක් නැති යුද්ධය, ඒ වගේ තමයි පාලන තන්ත්‍රය වෙනස් කිරීම. විශේෂයෙන්ම ඉරානයේ වත්මන් පාලනය වෙනස් වෙන්න ඕන කියලා දවල මන්දිරය ප්‍රකාශ කරද්දී ඇමරිකාව පැත්තේ ජනතාව ඩොනල්ඩ් ට්‍රම්ප් එලවන්න ඕන කියලා කියනවා. ඒ වගේ තමයි චීනය සහ රුසියාවේ මැදිහත් වීමත් වැදගත් තිරස්තලයක් විදියට වාර්තා වුණා. විශේෂයෙන්ම ඉරානයට සහාය දක්වන්නේ ඇමරිකාවට අනතුරු වහඟවන්න චීනයයි රුසියාවයි දෙක මැදිහත් වුණා. ඊට පස්සේ කලාපීය ආර්ථික බලපෑම් පැත්තට හරනට පස්සේ තෙල් අර්බුදය, ගල්ෆ් රටවල් වල තියෙන ප්‍රශ්න ටික, හිස්බුල්ලාගේ මැදිහත් වීම මේවා ප්‍රධාන සිදුවීම් බවට පරිවර්තන වෙලා තිනවා. ඊට පස්සේ ප්‍රධානම අවසන් කාරණාව තමයි මානුෂීය තත්වය සහ මේ ලෝකයේ පැත්තට හරනට පස්සේ සරණාගතයන් ඉන්නවා. ඊට පස්සේ ඉරාන පාපන්දු කණ්ඩායමක් ඉන්නවා හිර වෙලා. ඊට පස්සේ සයිබර් ප්‍රහාරය, විශේෂයෙන්ම ඉරානය විසින් ඇමරිකාව බැංකු පද්ධතියට සහ රෝහල් ජාලයට එල්ල කළ දැවැන්ත සයිබර් ප්‍රහාරයක් පිළිබඳවත්
වාර්තාවල සඳහන් වෙනවා. විශේෂයෙන්ම සාරාංශයක් විදිහට ගත්තත් මේ ඉදිරිපත් කරේ අවසන් නැත්නම් මේ පැය කිහිපයකට කලින් අවසන් සිරස්තල 100ක අන්තර්ගතය. ඒකට අනුව පැහැදිලි වන්නේ 2026 මාර්තු මාසයේ 11 වෙනිදා දෙනවන විට ලෝකයේ තවත් මහල් යුද්ධයක අද්දරටම අවිලා තියෙනවා කියන එක. ඇමරිකාව සහ ඊශ්‍රායලය ඉරානයේ හමුදා ශක්තිය විනාශ කිරීමට උත්සාහ කරනවා වගේම ඉරානය සයිබර් ප්‍රහාර සහ මිසයිල් ප්‍රහාර මගින් එයට ප්‍රතිචාර දක්වමින් ඉන්නවා. මේක මානුෂීය සහ ආර්ථික වශයෙන් ලෝ පුරා අතිශය අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය කරලා තිනවා. අපි ගිහිල්ලා එන්නම්. සුබ දවසක් සහ ලෝකයට සාමය උදා වේවා.